ආයුබෝවන් හැමෝම සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් මම අද අරගෙන ආවේ මැයි මාසයේ අස්වැසු මුදල් බැංකුවට සහ සයිට් එකට යන දිනය පිළිබඳව වීඩියෝ එකක්. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න, like කරන්න, comment කරන්න, නොදන්න තව කෙනෙක්ට දැනගන්න share කරන්න. එහෙනම් අපි වැඩි කතා නැතුව යමු වීඩියෝ එකට. ඉතින් මම අද අරගෙන ආවේ මැයි මාසයේ අස්වැසුම මුදල් පිළිබඳව වීඩියෝ එකක්. ඉතින් ඔයගොල්ලන්ට මේ මාසයේ අස්වැසු මුදල් වැටෙන හරිම දිනේ පිළිබඳව මම අද වීඩියෝ එකෙන් කියනවා. ඉතින් දිගටම නැදිලා වීඩියෝ එකට ලයික් එකක් දාලා සෙට් වෙන්න. ඉතින් මම අද කියන්න ආවේ අස්වැසු මේ මාසයේ මුදල් පිළිබඳවනේ. ඉතින් මේ මාසයේ මුදල් බොහෝ දුරට රජෙන් දැන් නිවේදනය කරලා තියෙන ආකාරය අනුව ඒ කියන්නේ අපිට ගිය මාසේ පොඩ්ඩක් අස්වැසු මුදල් ලැබෙන පරක්කු වුණා. ඊට කලින් මාසේ කලින්ම ලැබුණා. ඉතින් ගිය මාසේ පොඩ්ඩක් පරක්කු වුණා අස්වැසු මුදල්. මොකද අස්වැසු මුදල් සයිට් එකට යන පරක්කු වුණ නිසා තමයි බැංකුවට යන පරක්කු උනේ. ඉතින් ඒක නිසා තමයි මේ අස්වැසු මුදල් පොඩ්ඩක් පරක්කු උනේ. ඉතින් ඔයගොල්ලන්ට කියන්න තියෙන්නේ මේ මාසේ නම් මේ මාසේ අස්වැසු මුදල් ඉක්කන්ට වැටෙනවා. ඒ කියන්නේ මේ මාසේ අස්වැසු මුදල් මැයි 8 හෝ මැයි 8 වගේ වැටෙන්න ඉඩ තියෙනවා. මැයි 8 9 වගේ වැටෙන්න ඉඩ තියෙනවා. ඉතින් සමහරට 10 11 වෙන්නත් පුළුවන්. ඒත් මේ මාසේ 8 9 වෙනොත් මුදල් ඔයගොල්ලන්ට ඉක්කන්ට ගන්න පුළුවන්. නැත්තම් මේ මාසේ 13 14 වගේ තමයි මුදල් වැටෙන්නේ. ඉතින් එහෙම පරක්කු වීමක් තියෙනවා. ඉතින් මේ මාසේ 8 9 වගේ වෙනොත් ඔයගොල්ලන්ට ඉක්කන්ට ඒ කියන්නේ තවස් 4කින් 5කින් වගේ මේ මුදල් බැංකුවට එනවනේ. එතකොට මේ මුදල් ඉක්කන්ට ගන්න පුළුවන් මේ මාසේ 8 9 වගේ වෙනොත්. ඉතින් මේ මාසේ මුදල් 13 14 වගේ වෙනොත් ඕගොල්ලන්ට මේ මාසේ මුදල් ගන්න වෙන්නේ මාසේ අන්තිම වගේ. ඉතින් එහෙම වෙනනම් තමයි ඕගොල්ලන්ට අස්වැසු මුදල් පරක්කු වෙන්නේ. ඉතින් මම හිතනවා බොහෝ දුරට මේ මාසේ මුදල් 8 හෝ 9 වගේ වැටෙයි කියලා. ඉතින් 8 හෝ 9 වගේ තමයි බොහෝ දුරට වැටීමට ඉඩකඩ තියෙන්නේ. එහෙම වැටිලා මේ මාසේ 13 12 13 වගේ බැංකුවට වැටෙන්න ඉඩ තියෙනවා. ඉතින් එහෙම තමයි මේ මාසේ මුදල් වැටෙන්නේ. ඉතින් ඔයගොල්ලන්ට හරි තොරතුරු ලැබුණු වහාම ඔයගොල්ලන්ට වීඩියෝ එකක් ගේනනම් ඒක ගැන. ඉතින් මම අතට මේ වීඩියෝ එක නවත්තනවා. ඔයගොල්ලන්ට මම දීමනා ගැන ඉදිරියට වීඩියෝ එකක් ගේන්න. ඉතින් channel යන කලින් මතක් කරනවා channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න, like කරන්න, comment කරන්න, නොදන්න තව යාළුවොත් දැනගන්න share කරන්න. එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් ඉක්මනින්ම හම්බෙමු. එහෙනම් හැමෝටම සුබම සුබ දවසක්.